good morning ඔකලාටම මේ මම මේ අද උදේ අපි දන්න කෙනෙක්ට මේ කතා කර ඉන්නකොට මේ ඊට පස්සේ අපි දන්න කෙනෙක් කැන්සර් හොස්පිටල් එකේ ඉන්නවා. ඉතින් එයාට කතා කර ඉන්නකොට කිව්වා මෙහෙම මේ වාට්ටුවක් තියෙනවා කියලා කැන්සර් හොස්පිටල් එකේ. ඒකේ නම ඒගොල්ලොන් දාලා තින්නේ මැගී වෝඩ්. පාට්ටුවේ නම මැගී වෝඩ්. ඒකට හේතුව අපේ පුංචි ළමයි ඒ වාට්ටුවේ ඉන්නේ ඔක්කොම ළමයිලු. ඒ ළමයින්ට මැගී නූඩ්ල්ස් දීලා එක්ක ප්‍රීම නූඩ්ල්ස් වෙන්න පුළුවන් අපේ විනාඩි දෙකෙන් ඔය හදන නූඩ්ල්ස් පැකට් තියෙන්නේ. ඒවා දීලා ළමයින්ට කැන්සර් මේ හැදිලා තියෙනවා. ඉතින් මේ එච්චරට ඒ නූඩල්ස් පැකට් එක කොච්චර මේ ළමයින්ට එෆෙක්ට් වෙලා තියෙනවද කියන එක නර්ස්ලා කතා කරලා තියෙනවා. ඉතින් දන්න කට්ටියට කියන්න කිව්වා. ඉතින් මම හිතුවා අපිත් ඕක දෙනවා මේ සමහරලාට අපිත් කනවා මේ හදිසියට කලබලයට ඉක්මනට කන්න ඕන නිසා කනවා. ඉතින් මම දන්නවා ගොඩක් කට්ටිය ඕක කරනවා. ඉතින් මේ දන්න කට්ටියට කියන්න මේ ඉස්සෙල්ලාම මම මේ ගෲප් එකට දැම්මේ හරි සීරියස් ප්‍රශ්නයක්. මේ වගේ වාට්ටුවක් මේ මහරගම කැන්සර් හොස්පිටල් එකේ තියෙනවා. පොඩි ළමයි තමයි වාට්ටුවේ වැඩිපුර ඉන්නේ. ඒ වාට්ටුවේ නම ඇවිල්ලා මැගී වෝඩ්. ඒකට හේතුව මේ මැගී නූඩල්ස් කන නිසා. සහ ඒකේ තියෙන අර මේ ප්‍රිසර්වටිව් දාලා ඒ ඔක්කොම රස කරලා කන නිසා තමයි ඒ වාට්ටුවට ඒ වගේ හැදලා දාලා තින්නේ මේ ප්‍රශ්නේ නිසා. ඉතින් ප්ලීස් මේ ඔය ප්‍රීමියම් නූඩල්ස් මැගී නූඩල්ස් දැන් ඉඳලාවත් දෙකෙන් දෙන්න එපා. ඒ දන්න කට්ටියට කියන්න පුළුවන් තරම් මේ ගැන එඩියුකේට් කරන්න. මොකද අපි දන්නේ නැති දෙයක් තමයි අපිට ආරංචි අපි එච්චර සීරියස් හිතන්නේ නැති දෙයක් තමයි මේ ආරංචි උනේ අද. ඉතින් මම හිතුවා ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න ඕනේ කියලා. Thank you. God bless you. Bye bye.